ගින්දර ඇල්ලුවම පිච්චෙනවා කියලා ඔයා දන්නේ. උඹ අනිවාර්යෙන් අල්ලලා පුච්චගෙන තියෙනවා. අම්මා කියනවා එපා පුත්තේ දායවන පිච්චු අල්ලන්න අප්පා කියනවා. අනිවාර්යෙන් උඹ අල්ලනවාමයි ගయ్యා වුණා කියලා වැඩක් කියලා තියෙනවා. ඉතින් ඔයාලා මේ කියන්න ලැජ්ජයි මම. මේ අතට වඩා මේ අත ටිකක් අවුල් මේ අත පිච්චිලා තියෙන සම්පූර්ණයෙන් මෙතන ඉඳන් මෙතනකම් පිච්චිලා තියෙන්නේ. ඒ මම මට මතකත් නෑ මං අවුරුදු 2කමාරක් 3ක් විතර කාලෙදි අපේ මේ ගෙදර එන දෙල් හැලියක් වෙනවලු බාසුන හැලට කණ්ඩ ඊ හදන කාලේ. හරිද මන් දන්නේ නැහැ නේද මම මිදුලේ ඇවිදලා මට හම්බෙලා කෝසෙටයක්. එන දෙල් හැලියක් වෙනවලු ලිපක. ඉතින් මට කෝසෙටයක් හම්බෙලා මම මොකද කරලා තියෙන්නේ කෝසෙටය අරගෙන ඇවිල්ලා පුතේ ගෙනල්ලා දෙල් හැලියට දාලා. දැන් මම මේක නෙමෙයි ආතල් එක පුතේ. දැන් මම බං කෝසෙටේ යට යනවනේ අර දෙල් හැලිය. ඒ යට ගිය ඇටේ හොයන්න මං අත දෙන්න. හරිද? ඒව තමයි ඉතින් ආය එලිම මෙතන ඉඳන් මෙතන පිච්චුණා. පස්සේ ඉතින් ඉස්පිරිතාලේ අරගෙන ගියේ තමයි වැඩේ කේස් එක මේවා කරලා තියෙන්නේ.